ඔබතුමා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ භූමිකාවක් හිටියා සමගි ජන බලවේගයත් එක්ක දිස්ත්‍රික් සංවිධායකවරයෙක් ආසන සංවිධායකවරයෙක් දැවන්ත දේවල් ටිකක් කරා. නමුත් ඔබතුමාට එතනින් පොඩි කැපිල්ලක් තිබ්බනේ ඇත්තම කතා කරොත්. ඒ නිසානේ ඔබතුමා ස්වාධීනව ඉල්ලුවේ. දැන් ආපහු එතන හිට ගන්න පුළුවන්ද? නෑ මම කිව්වේ නෑ කවදාවත් කොහෙදිවත් ආයේ එතන හිට ගන්නවා කියලා. නමුත් දේශපාලනය කියන්නේ ඕකට තමයි. බලපොරය තණ්හාව ඔය හැම දෙයකම හොඳ කෙනාව කපලා අයින් කරලා විරුද්ධවාදියා ඉදිරියට එනවා. ඉතින් එහෙම අවස්ථාවකදී නායකයෙක් වුණත් අසරණ වෙනවා. නායකයෙක් වුණත් තීරණ ගැනීමට හරි ශක්තියක් යොදවන්නත් ඕනේ. නායකයා අසරණත් වෙනවා. නායකයා තීරණ ගැනීමටත් පසුබට වෙනවා. එතකොට ඒ වෙලාවේදී නායකයෙක්ගේ යුතුයකම නායකයෙක් කරන්න ඕනේ. මං හිතනවා උතුරු කොළඹ නායකයා මමයි කියලා. ඒ නිසායි මං කොන්ද කෙලින් තියාගෙන කිසිම පක්ෂකින් නැතුව ප්‍රධාන කිසිම පක්ෂකින් නැතුව මං ස්වාධීනව මෙම තරඟයට ඉදිරිපත් වෙලා මගෙත් එක්ක ඉන්න මේ සංවිධායක කණ්ඩායම තමයි උතුරු කොළඹ ඉන්න ජ්‍යෙෂ්ඨ ශක්තිමත්ම කණ්ඩායම. මං ඔවුන් සමග දින 7ක ඡන්ද කැම්පේන් එකකින් තමයි මේ ජයග්‍රහණය කෙරුවේ. මා හිතනවා මේ කොළඹ මහනගර සභාවේ විශිෂ්ටම ජයග්‍රහණය ලැබුවේ මා සමග ඉන්න මගේ සංවිධායකවරු සමග මගේ බැට් එක ලකුණයි කියන එක මං කියනවා මේ වෙලාව. කිහිපේ තියෙන 16 වෙනිදා වෙනකොට තීරණේ කොයි පැත්තට යයිද කියලා පොඩි ඉඟියක් හරි දෙන්න පුළුවන්. හොඳ සෙල්ලම් එළි වෙන ජාමෙට නිසා උඩපළ ගත්තත් වට්ටක්කා බිමපළ ගත්තත් වට්ටක්කා පුංචි ගෙඩි වට්ටක්. ඒ කියන්නේ මගේ දෙක නැතුව කුමන පක්ෂයකටවත් නගරාධිපති තෝරන්න බෑ. මම ඡන්දය ප්‍රකාශ කරන පක්ෂය තමයි මේ කොළඹ මහනගර සභාවේ නගරාධිපති ධූරයට පත් වෙන්නේ. ඒ වගේම උපනගරාධිපති ධූරයට උනත් නොයෙකුත් කට්ටියගේ නම් ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් ඒ ඔක්කොටම වැඩිය සුදුසුම පුද්ගලයා මමයි. මොකද මම නගර සභාව තුලට කලින් ගිහිල්ලත් නැහැ. අලුතෙන් යන්නේ දූෂිතයන්ට දූෂණයට එරෙහිව. ඒ නිසා සියලු පක්ෂවල නායකයෝ දැනගත යුතුයි දූෂිතයන්ව පැරදිච්ච മന്ത്രിවරුන්ව අරගෙන නැවත දූෂණය කිරීමට කටයුතු කරනවාද නව മന്ത്രിවරු තරුණ දෙපළක් පියපුතු දෙපළක් දූෂණයෙන් තොරව දූෂිතයන්ගෙන් තොරව කොළඹ මහනගර සභාව පිරිසිදු නගර සභාවක් කිරීමට කටයුතු කරන මේ മന്ത്രി ධූර දෙක තරම් වැදගත්කමක් ඔය කාටවත් තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. අවසාන වශයෙන් දැන් ඔබතුමා අන්තිමටම පොඩ්ඩක් මේ පොඩි ට්‍රැක් එකක හිටියයි කියලා අර පිටත් අරගෙන මේ පොඩ්ඩක් අර දූෂිත නැහැ කියන පැත්තකට යනවා කිව්වහම NPP එක වගේ නේ තේරෙන්නේ. මෙහෙමයි ඇත්තටම දූෂිතයි දූෂණයයි කියන අතරේ ಜಾති දෙකක් තියෙනවා. දූෂණය කරනවා දූෂිතයෝ ඉන්නවා හැම පක්ෂිකම. මං හිතනවා මම දූෂිතයෙකුත් දූෂණකාරයෙකුත් නෙමෙයි හොරෙකුත් නෙමෙයි. ඒ හින්දා මේ රටේ මේ කොළඹ මහනගර සභාවේ ඇත්තටම නගරාධිපතිතුමා විය යුත්තේ මමයි. ඡන්ද 4697ක් ලබා දුන්නට මේක තමයි මේ කොළඹ මහනගර සභාවේ තියෙන බලවත්ම ප්‍රතිශතයක් ඡන්ද ප්‍රමාණයක් අරන් තියෙන දින 7ක දේශපාලන ගමනක. මොකද උසාවියේදී තරඟ කරලා ජයග්‍රහණය කරලා ගත්තු මේ සටන තමයි ජයග්‍රහණය. අද ඒ ඡන්ද മന്ത്രി ආසන දෙක නිසා තවමත් අද බැරි වෙලා තියෙනවා නගරාධිපති තෝරන්න. එහෙනම් නගරාධිපති තවමත් එළියේ. නගරාධිපති නොදුන්නත් උපනගරාධිපති හරි දීලා අපේ උතුරු කොළඹ ජනතාව කොළඹ මහනගර සභාවේ ජනතාව ස්ථානයකට පත් කරන්න පුළුවන් නම් මම ඒ දෙයට ඉසනමනවා.